ගොඩක් එන පිරිසක් කියන්නේ අපි දැන් කිහිපයකින් දේවල් කරගත්ත හාමුදුරනේ තාම අපිට හර ගියේ නැහැ අපේ ධනය. කොටින්ම කිව්වොත් තමන්ගේ තියෙන කන කර උගස් තියලා. සමහර වෙලාවට මිනිස්සු පොලියට අරගෙන ඒ දේවල් කරගන්න. දැන් ලංකා කේන්දරය ගත්තම යම් යම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. තමන්ගේ ජීවිතයට තියෙන බාධක දුර වෙලා යසයසුරු සැප සම්පත් ඇතිව ඒ කටයුතු සිද්ධ කරගන්න යන්නට අවස්ථාව සැලසෙනවා මේ ග්‍රහචාරයත් එක්ක. මෙතනට ගොඩක් එන්නේ අසරණ මිනිස්සු. ඒ මිනිස්සුන්ගේ තියෙන පීඩාකාරවල අපි සමග සාකච්ඡා කරනවා අපිට තේරෙනවා මිනිස්සු කොච්චර පීඩාවෙන්ද ඉන්න කියලා. ඉතින් අපි මේ කටයුත්ත බොහොම සද්භාවයෙන් ගෞරවයෙන් සිද්ධ කරගෙන යනවා. කන්‍යා ලග්න හිමි අයට, ධනු ලග්න හිමි අයට, තුලා ලග්න හිමි අයට තමන්ගේ ජීවිතය තුළ අභියෝග කාලයක් මේ ගත කළේ. ඒ කාලය නිමා වෙලා තමන්ගේ තියෙන පැතුමන් සඵල වෙන්න. විදේශයෙන් මේ ලග්න හිමි අයට විදේශ ගමන් සර්ව ප්‍රකාරයේ සාර්ථක වෙන්න. තමන්ගේ ජීවිතේ හරි හම්බ කරන ධනය ඊටාම ඉක්මනින් වියදම් වෙනවා. අද ගේනවා හෙට ඉවරයි. අද ගේනවා හෙට ඉවරයි. මම අර නොබීව මතක් කරනවා වසර 30ක් යනකම් මේ ආරක්ෂාව බල සම්පන්න වෙන භූමි ආරක්ෂාවක්. දැන් ඔබතුමා හිතන්න සේවිලි පිළිත ලක්ෂ වාරයක් පේ කරලා ඒ තියෙන බලය ශූන්‍යමක් කරන්නවත්. പ്രേත අමනුස්ස බලපෑම් යදුම් ගානක් යයි දුවයි ආයේ භූමියට ලං වෙන්න බෑ. එච්චර ප්‍රබල ආරක්ෂාවක්. පන්සල මාස 3 මාසයක්ම නිර්මාස කළා. බුදුහාමුදුරුවන්ට දල්වන පහන් ආලෝකය වැටෙන්න ඕන මේ සීවිලි යන්ත්‍රයට උදේ හවස. මේක තමන්ගේ තියෙන බලාපොරොත්තුව මොකද්ද? ඒ බලාපොරොත්තු සෑම දෙයක්ම ඒ සැනින් ප්‍රතිඵල. තමන්ගේ දිනු වෙලා ඉන්න ජීවිත වටන්නනේ ගොඩක් මිනිස්සු නේ. තමන්ගේ ඥාතිනේ උතන අංක 1 නේද? අංක 1 ඒක තැම්පත් කරන්නවත් ඕන අපි මේ පිළිවෙලට. ඒක අපි පත්‍රිකාවක් ලබා දෙනවා හැමෝටම. නිකන් ගෙදර අරන් ගියා කියලා මේක තැම්පත් කරන්න බෑ. මම කියන්නේ මේක ඇවිල්ලා මේක දිහා බලලම පන්සලනේ. පන්සලට ඇවිල්ලා මේක ඇස් දෙකෙන් බලලා මේ මංගල්‍ය කොහොමද කරන්නේ? ඒ පිළිවෙල බලලා තමන් එතකොට වැටහෙනවනේ විශ්වාසනේ. යස ඒසොරු බණ මේ ධන භවභෝග ලැබෙන්න. නඩුහබ විශේෂයෙන් අපි සිහිපත් කරන්න ඕන. නඩුවෙන් ජයග්‍රහණය කරගන්න පුළුවන් මේ ප්‍රබල සූර්යයක් නේ. තමන්ගේ හිසේ පටන් දෙපතුල් දක්වාම දිවෙන 890ක් රෝග 990ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවල් දුරු වෙන්න මේ යන්ත්‍රයක් මේ ආරක්ෂාවක් තමන්ට නිදුක් නිරෝගී භාවය ලැබෙන ආරක්ෂාවක්. ආයුෂ බොහෝ වේවා සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දසද ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව නරඹන ලංකාවාසී ලෝකවාසී ඔබ සියලු දෙනාට දසතේ අපි අද ඉතාමත්ම සුවිශේෂී වූ කතාබහක් සිදු කරන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. විශේෂයෙන්ම අද දවසේ මේ සිදු කරන කතාබහ ඔබේ ජීවිතයේ සෞභාග්‍ය යසේසුර භවභෝග ධන දාන්‍ය සපිරෙන්නා වූ ජීවිතයක් ගත කරන්න මාවතක් කෙලිවෙන්නා වූ කතාබහක් බවට පත් වේ. විශේෂයෙන්ම අපි මේ 2026 අවුරුද්දේ සුවිශේෂී කාලවකවානුවකට තමයි ප්‍රවිෂ්ඨය ලබා ගන්න. ඉතින් මේ ප්‍රවිෂ්ඨයත් එක්ක ඔබේ ජීවිතයේ සෞභාග්‍ය කිරියුතුරන්නා වූ අලුත් අවුරුද්දක් බවට පත් කරගන්න මේ වැඩසටහන තුලින් කතා බහ කරන දේ ඔබට ඉතාමත්ම ඉවහල් වෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඒ පිළිබඳව කතා බහ කරන්න සුවිශේෂී ස්ථානයකට ඒ වගේම සුවිශේෂී යතිවරයාණන් වහන්සේ නමක් මුණ ගැහෙන්න තමයි දසතේ අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒ පිළිබඳව කතා බහ කරන්න අද දවසේ අපිත් එක්ක එකතුලා ඉන්නවා වේයන්ගොඩ වෙදහාඳුරෝ. අවසරයි පෑඳුරුනේ. ත්වන් සරණයි. හරි අපි කතා බහ ආරම්භ කරමු. විශේෂයෙන්ම දසත ප්‍රොඩක්ෂන් YouTube නාලිකාවට පළමු වරට තමයි අපේ වේයන්ගොඩ වෙදහාඳුරෝ සම්මුඛ වන්නේ. අපේ හඳුරන්නේ මම ඔබ වහන්සේ පළවෙනි වතාවට සම්මුඛ වෙන නිසා ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි කවුද මේ වේයන්ගොඩ වෙදහාඳුරෝ කියලා කියන්නේ. ත්වන් සරණයි හැමදෙනාටම. වේයන්ගොඩ ගුණසිරි සංඝබෝ මහා විහාරස්ථානය තමයි මේ පිම්බිම. මා දැන් මේ ජ්‍යොතිෂ කටයුතුත් යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාවක් දශක දෙකක් පුරාවටම මේ පිම්බිම කේන්ද්‍ර කරගන්නමින් සිදු කරනවා. සෑම බදාදා දිනකමත් සෙනසුරාදා දිනකමත් විශාල පිරිසක් මේ ස්ථානයට එනවා. තමන්ගේ ජීවිතේ දැවෙන කරදර බාධක ප්‍රශ්න සියල්ලත් තමන්ට දිනුව පිණිස තමන්ගේ ජීවිතේ නොඑක් බාධක නැතියෙන් ඒ සෑම දෙයක්ම විසඳ ගන්න මේ ස්ථානයට විශාල පිරිසක් එනවා. ඉතින් මේ ස්ථානය ගම්බාර දිව රාජෝත්තමයාණන් වහන්සේගේ නිබඳ ආශිර්වාදයක් තියෙන පින්බිමක්. ඉතින් ඒ කටයුතුත් එක්ක මේ දශක දෙක පුරාවටම හුදෙක් ජනයාට
තමන්ගේ ජීවිතයේ දියුණුව පිණිස ඒ වැඩ කටයුතු යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රය අපේ නිහතමානීව කරුණාවෙන් ඒ අයට සිදු කරමින් යනවා. හොඳයි වේයන්ගොඩ රේවත විදාහඳුරුව අපේ හඳුරන්නේ අපි දැන් කතාව පටන් ගමු. දැන් ඔබ වහන්සේ විශේෂයෙන්ම සඳහන් කරා ඔබ වහන්සේ ජ්‍යොතිෂය යంత్ర මන්ත්‍ර තන්ත්‍ර මේ සියල්ලක් එක්කම තමයි වැඩ කටයුතු සිදු කරන්නේ. විශේෂයෙන්ම අපේ හඳුරන්නේ දැන් මේක නරඹන සමහර කියලාට කතාව ආරම්භයේදී මම ඔබ වහන්සේගේ ප්‍රශ්න කිරීමක් කරන්නේ කෙනෙක්ට කියන්න පුළුවන් සිවුර දරාගෙන මේ වද මේ කරන්නේ. ඊට වඩා නැද්ද මේ බණ කියන්න ඕනේ දාන වලට වඩින්න ඕනේ මේවා තමයි මේ සමහර කාට කියන කතා. ඇත්තටම අපේ හඳුරන්නේ සිවුරක් දරාගෙන මම මේ ඔබ වහන්සේගෙන් උත්තර බලාපොරොත්තු වෙන් අහන්නේ. මොකද මේ දේවල් කරන්න පුළුවන් ඔබ වහන්සේට පිළිහිටීමක් තියෙන නිසා මේ කෙනෙක්ගේ අයුවතෙන් එහෙම කියන්න මොකද්ද ඔබ වහන්සේ දෙන උත්තරය මේ සිවුර දරාගෙන මේවද කරන්න කියලා අහුවොත්. ඇත්තටම ඔය ප්‍රශ්නය හොඳ මාතෘකාවක්. දැන් අද තියෙන ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් නෝක. ඈත අතීතයේ සිට මේ යంత్ర මන්ත්‍ර විද්‍යාව මේ ශාස්ත්‍රය යතිවරයාණන් වහන්සේලා ඊටාම හොඳින් උන්වහන්සේලා ප්‍රගුණ කරගමින් උදෙක් ජනයාට මේ යంత్ర මන්ත්‍ර විද්‍යාව ජීවිතයට ආශිර්වාදයක් ළඟා කර දුන්නා. දැන් තොටගමේ රාහුල හාමුදුරුවෝ ඊට පස්සේ ඉන්දිය අපේ හැමදෙනාම දාන කොණ්ඩදෙණිය හාමුදුරුවෝ ගලේ පන්සලේ හාමුදුරුවෝ බහල ඇති. ඒ යතිවරයාණන් වහන්සේලා මේ යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රය තමන්ගේ අසරණ භාවයට පත්වලා ඉන්න දායකයෝ වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන් ඒ යంత్ర මන්ත්‍ර විද්‍යාව කරගෙන ආවා. අද මේ සමාජයට ගත්තම ඕක දැවෙන ප්‍රශ්නයක් නේද හැමතැනම යంత్ర මන්ත්‍ර විද්‍යාව කරන අය ඉන්නවනේ. අපි දැන් පත්‍රයක් ගත්තත් ඊළඟට නොයෙක් මාධ්‍යවලත් නේ අපි දන්නවනේ. එතකොට මේක මුදලට ගියා දෙයක් නේ. මුදලට ගිය. ඒ අර ඉන් එහා ගියලා මේ මිනිස්සුන්ගේ තියෙන දැවෙන කරදර බාධක සියල්ලක් දුරු කරන්න ඒ යතිවරයාණන් වහන්සේලා කැප වුණා. අද ඒ ශාස්ත්‍රයේ එන්න පළපළට ගියාට ඒ නිසා අපි සත්භාවයෙන්ම ධනතා වෙනුවෙන් මෙතනට ගොඩක් එන අසරණ මිනිස්සු ඒ මිනිස්සුන්ගේ තියෙන පීඩාකාරවල අපිට සමග සාකච්ඡා කරනවා අපිට තේරෙනවා මිනිස්සු කොච්චර පීඩාවෙන්ද ඉන්න කියලා. ඉතින් අපි මේ කටයුත්ත බොහොම සත්භාවයෙන් ගෞරවයෙන් සිදු කරගෙන යනවා. හොඳයි දැන් විශේෂයෙන්ම අපි අද දවසේ අපේ හඳුරන්නේ මේ ස්ථානයට ආවේ මේ ස්ථානයේ සුවිශේෂීතම වැඩ කටයුත්ත සිදු කරනවා. ඒ කියන්නේ මෑත ඉතිහාසයේ සිදුවන සුවිශේෂී වැඩ කටයුත්තක් කියලා කිව්වොත් මම නිවැරදි. ඒ වැඩ කටයුත්ත පිළිබඳව ඔබව දැනුවත් කරන්න සහ ඔබට ඒයින් ලබා ගන්න පුළුවන් සේවාව පිළිබඳව තමයි අපි කතා බහ කරන්න ආවේ. හැබැයි ඊට කලින් අපේ හඳුරෝ ප්‍රවීණ ජ්‍යොතිර්වේදික උන්වහන්සේ ඒ ශාස්ත්‍රය තුළින් සුවිශේෂී දෙයක් කරන්නා වූ ගෞරවනීය යතිවරයන් වහන්සේ නමක්. අපි හඳුරන්නේ මම ඔබ වහන්සේගේ මුලින්ම දැනගන්න කැමති මේ අද දවසේ සිදුවන්නා වූ මේ සුවිශේෂී කටයුත්ත පිළිබඳව කතා බහ කරන්න කලින් ඔබ වහන්සේගේ ජ්‍යොතිෂ දැනීමත් එක්ක අපි මේ ඉන්නේ 2026 අවුරුද්දේ මැද භාගයේ. එතකොට තව අපි මාස ගාණක් තියෙනවා මේ අවුරුද්ද ගෙවා නිම කරන්න. අපි හඳුරන්නේ ඉදිරි කාලය ලක්වාසී අපිට ලෝකවාසී සියලු දෙනාට මොන වගේ දෙයක් වෙයිද ඔබ වහන්සේගේ දැනීමේ හැටියට? ලංකා කේන්දරය ගත්තොත් එහෙම මහත්මයා කුම්භ ලග්න හිමි ලංකා කේන්දරේ දැන් මේ ලබන්නා වූ අලුත් අවුරුද්ද සිංහල අලුත් අවුරුද්ද සිංහල දෙමළ අලුත් අවුරුද්ද අප්‍රේල් 14 නේ. ඉතින් මේ කටයුත්ත මේ අලුත් අවුරුද්ද ලබනකොටම මේ ලග්න 12 හිමි අයට ප්‍රධාන වශයෙන් ලංකා කේන්දරේ ප්‍රබල ග්‍රහ මාරුවත් එක්ක 13 වෙනිදා අප්‍රේල් 13 වෙනිදා තමන්ගේ ජීවිතයට තියෙන බාධක දුරු වෙලා යසයසුරු සැප සම්පත් ඇතිව ඒ කටයුතු සිද්ධ කරගන්න යන්නට අවස්ථාව සැලසෙනවා මේ ග්‍රහචාරයත් එක්ක. ඉතින් අර පොදුවේ අපි ගත්තොත් එහෙම විශේෂයෙන් කන්‍යා ලග්න හිමි අයට, ධනු ලග්න හිමි අයට, තුලා ලග්න හිමි අයට තමන්ගේ ජීවිතය තුළ අභියෝග කාලයක් මේ ගත කළේ. ඒ කාලය නිමා වෙලා තමන්ගේ තියෙන පැතුමන් සඵල වෙන්න. විදේශයෙන් මේ ලග්න හිමි අයට විදේශ ගමන් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න. සමහර වෙලාවට විදේශගත වෙලා ඉන්න මේ ලග්න හිමියන්ගේ තියෙන රැකියා ප්‍රශ්න, කරදර බාධක මගහැරෙන්න මේ කටයුත්ත මේ ලංකා කේන්ද්‍රය අනුව මේ ලබන්නා වූ ග්‍රහ මාරුවත් එක්ක තමන්ගේ ජීවිතය වෙනස් වෙයි. ඒ කියන්නේ සුභවාදී පැතුම. සුභවාදී පැතුම. දැන් අපේ හඳුරන්නේ දැන් අපි රටක් වශයෙන් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන්
නොයිකුත් දෙනා නොයිකුත් දේවල් කියනවා දේශපාලන කතන්දර කියනවා හැබැයි අපි අනාවැකියකින් තොරව මම ඔබ වහන්සේගෙන් අහන්නේ දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම එක්කෝ රටේ ආර්ථිකය සුබවාදී වේද රටේ මිනිස්සුන්ට කන්න බොන්න ටික හම්බ වේද නැත්නම් ඉදිරියේදී ස්වභාවික මේ උවදුරු වැඩි වේද අපි දැන් බලාපොරොත්තු දැන් අනාවැකිය පළ වෙනවා නැවත නැවතත් මේ ගම්බතුරත් දැන් ඇති වෙන්න පුළුවන් කියන එක ඒ වගේ දෙයක් වෙන්න පුළුවන් අපේ හම්බුනේ දැන් ලංකා කේන්දරය ගත්තම යම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒත් අපි සුබවහදීව කතා කරනකොට දැන් භික්ෂුවක් හැටියට අපි සිහිපත් කරන්න ඕන මේ වර්තමාන කාල සීමාව තුළ හැමදෙනාටම තමන්ගේ ජීවිතයේ තියෙන බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් සඵල කරගෙන සතුටින් ජීවත් වෙන්න මේ ස්වභාවික විපත් දුරු වෙලා යසයිසුරු සප සම්පත් සියල්ල ලැබෙන කාලයක් වේවි. අනිවාර්යයෙන්ම අපේ ප්‍රාර්ථනාවත් ඒක තමයි හැමෝටම යහපත් විදියට ජීවිතය ගත කරන්න පරිසරයක් හැදෙන්න ඕන කියන එක. මේ පරිසරය හැදෙනකොට මට කතාවක් කියන්න හිතෙනවා. මොකද අපි හැමදාමත් බලාපොරොත්තුනේ අපේ හඳුරන්නේ අපේ අතමිට සරු වෙනවා නම් අපි කරන ව්‍යාපාර කටයුතු රැකියා කටයුතු දියුණු පමුණ වෙනවා නම් ලෙඩක් දුකක් කරදර නැතුව ගෙවල් වල ගෙයක් හොඳට හදාගෙන පවුලත් එක්ක සතුටින් කාලය ගත කරන්න පුළුවන් නම් ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපේ හඳුරන්නේ මොනවෙන් හෝ දෙයකින් ඇත්තටම සමහර කාට එහෙම කරගන්න බැරිව සමහර කට්ටිය ප්‍රශ්න වලට හිර වෙලා ඉන්නවා. අපේ හඳුරෝ ඒකට තමයි මේ උත්තරය දෙන්න හදන්නේ. මම දැන් අපි එතනට එමු. මොකද අද දවසේ අපි කතා බහ කරන ප්‍රධානතම කාරණේ මේක අපේ හඳුරන්නේ. මොකද්ද මේ විහාරස්ථානය මේ සුවිශේෂී විහාරස්ථානය මේ පුදුබිමේ දර්ශන ඔබට අපි පෙන්නනවා අද මේ මොහොත වන විටත් සුවිශේෂී කටයුත්තක් සිදු වෙනවා මොකද්ද මේ සිදු වෙන සුවිශේෂී කටයුත්ත අපේ අමරණ මා වැඩ ඉන්න මේ පිම්බිම දැන් වේයන්ගොඩ අවට ඉන්න හැමෝම දන්නේ පුස්තකාලේ පන්සල කියලා. ගුණසිරි සංඝබෝ මහා විහාරස්ථානය මෑත කාලේ අර අවුකන බුදු පිළිම වහන්සේ අටවෙසි පිළිම වහන්සේලා ඊටාම කෙටි කාලයක් තුළ නිර්මාණය කරා අපි. ඉතින් මේ පිම්බිම මම අර මුලින් ඔබතුමාට සිහිපත් කරා වගේ කැබැල්ලෑව මහදේවලේ විරාජමාන වැඩ ඉන්න ගම්බාර සෝනියන් දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේට අර සෑම දිනකම තේවාව කරන ඒ වගේ විශේෂයෙන් ශාක්‍ය මුනි සුගන්ධ කුටිය දර්ශනීය මේ ධාතුන් වහන්සේ වැඩ ඉන්න මේ විහාරය. ඉතින් ඒ තේන උදේහස කරන තේවාවත් එක්ක ඒ ආශිර්වාදයත් එක්ක අපි මේ කටයුතු කරගෙන යන්නේ. ඉතින් විශාල පිරිසක් අපි සමග සම්බන්ධ වෙනවා අපේ ජීවිතයේ තියෙන ප්‍රශ්න කරදර බාධක වලට පිට වෙන්න කියලා. ඉතින් මම බැලුවා ඇත්තටම අර ගොඩක් එන පිරිසක් කියන්නේ අපි තැන් කිහිපයකින් දේවල් කරගත්ත හාමුදුරනේ තාම අපිට හර ගියේ නැහැ අපේ ධනය. කොටින්ම කිව්වොත් තමන්ගේ තියෙන කන කර උගස් තියලා. සමහර වෙලාවට මිනිස්සු පොලියට අරගෙන ඒ දේවල් කරගන්න. යන්ත්‍ර මන්ත්‍ර මම හැමතැනම තියෙනවනේ ඔය කටයුතු. ඉතින් මම තීරණය කරා බොහොම සාධාරණව මිනිස්සුන්ගේ තියෙන සියලු ප්‍රශ්න කරදර බාධක දැන් ගත්තොත් එහෙම ප්‍රධානම මහත්ය තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි තමන්ගේ ජීවිතේ හරි හම්බ කරන ධනය ඊටාම ඉක්මනින් වියදම් වෙනවා. අද ගේනවා හෙට ඉවරයි. අද ගේනවා හෙට ඉවරයි. පඩිය ගත්තම මිනිස්සු දුක් විඳලා ඊටාම දවස් කිහිපයෙන් කෙටි කාලයක් තුළ මුදල් ඉවරයි. ඊට පස්සේ මනුස්සය ණය වෙන්න සිද්ධ වෙනවා. මම කල්පනා කරා ඊටාම වටින යන්ත්‍ර රත්නයක් තමයි සීවිලි යන්ත්‍ර කියලා කියන්නේ. ප්‍රත්‍යලාභින් අතර අගතම්පත් වුණ අපේ සීවිලි මහරහතන් වහන්සේගේ ඡායාරූපයක් ඉස්සර ඉඳන් පැරණන් අතර තිබ්බනේ උල්වස්සේ උඩ නේ තැම්පත් කරලා අදටත් ගෙවල් වල තියෙනවනේ. මම කල්පනා කළා සීවිලි යන්ත්‍රය සකස් කරලා gedara තියෙන සියලු ප්‍රශ්න අමනුස්ස බලවේග ඊළඟට බහිරව දෝෂ പ്രേත දෝෂ මේ සියල්ලක් දුරු කරගෙන මේ ප්‍රබල ආරක්ෂාවක් සකසන්න ඕන කියලා. ඒ සීවිලි පිළිතෙමයි ලක්ෂ වාරයක්. ඉතින් අපි මේ කටයුත්ත මේ වසරේ ජනවාරි 1 වෙනි දින සිට ආරම්භ කරා පෙබරවාරි 28 දක්වා මේ මාස දෙකේම පිළිත් දේශනාව සිදු කරා. ලක්ෂ වාරයක්ම කරෙනි චාරිත්‍රානුකූලව රන්තැඹිලි තෙල සිඳලා තමන්ගේ ජීවිතයේ තියෙන සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් සඵල වෙන්න යසයිසුරු භවභෝග සැප සම්පත් ලැබෙන්න මේ රන්තැඹිලි තෙලිසුරය තමන්ට මහා ආශිර්වාදයක් වෙනවා. ඉතින් මේ කට්ටලයක් තියෙනවා. ගෙදරට අවශ්‍ය කරන ප්‍රබල ආරක්ෂාවක්. මම අර නොබීව මතක් කරනවා වසර 30ක් යනකම් මේ ආරක්ෂාව බල සම්පන්න වෙන භූමි ආරක්ෂාවක්. ඒ කියන්නේ ඔබ වහන්සේ කැට තියලා කියනවා. අනිවාර්යයෙන් අවුරුදු 30ක් යනකම් කිසිම ගෙදරට ප්‍රශ්නයක් ගෙදරට සතුරෙක්ටවත් ඊළඟට
හුනියමක් කරන්නවත් പ്രേත අමනුෂ්‍ය බලපෑම් යදුම් ගානක් යයි දුවයි ආයේ භූමියට ලං වෙන්න බෑ. එච්චර ප්‍රබල ආරස්සාවක්. හොඳයි දැන් මෙතන අපේ හඳුරෝ මේ මෙතන සඳහන් කරලා තියෙනවා විශේෂයෙන්ම මේ තඹපතේ අදින ලද සීබලී යන්ත්‍රය තමයි මේ ලබා දෙන්නේ කියලා. දැන් ඔබට මේ මම හිතන්නේ රන්තැඹිලි මේ තෙල් එක ජීවම් මෙයා කරපු හිඳපු මණ්ඩපය පවා අපි මේ අපිට පෙන්වන්න පුළුවන්. ඒ දර්ශන ඔබට දකින්න පුළුවන්. මේ මොහොතේත් මේ ගෞරවනීය මහා සංඝරත්නය පිරිත් සජ්ජානාව මැද්ද අපේ හඳුරන්නේ මේ ජීවම් කිරීමේ කටයුතු සිදු කරන මේ පිරිතේ ජීවන මේ සිදු කරන්නේ මම හිතන්නේ ජනවාරි පළවෙනිදා පටන් ගත කියන්නේ අපේ හඳුරන්නේ මේ අපි මේ මොහොතේ පටිගත කිරීම දිගටම මේ නොනවත්වා මේ කටයුතු සිදු වෙන්නේ. නොනවත්වාම තමයි සිද්ධ වෙන්නේ. මේක අර බල සම්පන්න ආරක්ෂාවක් යන්ත්‍රයක්. ඒක හරියට හේවි. දැන් පන්සල මාස 3 මාසයක්ම නිර්මාංශ කළා. අපි දායකයන්ට සිහිපත් කරා මේ මාස 3 පන්සලට උම්බල කැලක්වත් දාලා දානි මේ වංජන් ගෙන්න එපා කියලා. ඉතින් දායකයොත් බොහොම සද්ධාවෙන් උදේ හවස වන්දනාමාන කරන කටයුතු කරනවා මේ පින්කම සාර්ථක කරගන්න. ඉතින් මේ තමයි තියෙන සීවිලි යන්ත්‍රය. දැන් මේ යන්ත්‍රය gedara බුදු පහන ළඟ තමයි තියන්න ඕන. gedara බුදු පහන ගාව. gedara බුදු පහන අභියස. බුදුහාමුදුරුවන්ට දල්වන පහන් ආලෝකය වැටෙන්න ඕන මේ සීවිලි යන්ත්‍රයට උදේ හවස. එතකොට gedara යස යසුරු ධන භවභෝග සැප සම්පත් සියල්ල ලැබෙන්න මේ ප්‍රබල යන්ත්‍රය තමන්ගේ gedara දිව්‍ය මාලිගාවක් වෙන්න. දැන් අපි ගත්තොත් දැන් ගොඩාක් ගෙවල් වල තියෙන කාරණාවක් තමයි හාමුදුරුවනේ gedara පිළිවෙලට තියාගන්න බෑ. මම සෑහෙන මහන්සි නම් මේ gedara පිළිවෙල තියාගන්න. ඒ තියාගන්න බෑ හැදි වෙනවා. ඊළඟට gedara ඉන්න අයට හැම වෙලාවෙම තියෙන අසනීප. දැන් අපි කතා කරොත් එහෙම මේ ප්‍රධානව බලපාන හිසේ කැක්කුම්, කොන්ද කැක්කුම්, දනිස් වේදනාවල්, අසනීප වලට බෙහෙත් ගන්නවා. ඒ බෙහෙත් කරාට සුවයක් නැහැ. මේ പ്രേත අමනුෂ්‍ය බලපෑම් සියල්ලක් දුරු වෙන්න මේ යන්ත්‍රය තමන්ගේ ගෙදරට සෞභාග්‍ය වාසනාව ලැබෙයි. ඒ කියන්නේ අපේ හඳුරන්නේ මට අවසරයි මේ අහන්න මේ දැන් මේ යන්ත්‍රය තිබ්බම දැන් සමහරකට වාසේ කිව්ව කතාව නිසා මම මේ අහන්නේ දැන් ගොඩක් කට්ටිය මේ වෛද්‍යවරු ගාවට ගිහිල්ලා බෙහෙත් ගත්තා සුව නොවන ලෙඩ තිබෙනවා හඳුනන්නේ. තියෙනවා අනිවාර්යයෙන්. මේ කොච්චර බෙහෙත් ගත්තත් කියනවා මට සුවයක් නැහැනේ. මේක තව තව වැඩි වෙනවානේ කියලා. ඒ කියන්නේ ඔබ වහන්සේ කියන්නේ මේ වගේ අර දිගටම තියෙන ලෙඩ රෝග ඕනෑම දෙයකට මේ යන්ත්‍රය හරියනවා කියලා. ඒ දැන් ඔබතුමා දැන් අපි සාකච්ඡා කරන්නේ මේ යන්ත්‍රයේ තියෙන වටිනාකම මම තව කාරණාවක් කියන්නම්. දැන් gedara ඉන්න සමහර අයට අසනීපේ තමන්ගේ වේදනාව දන්නවා. සමහර අසනීපේ ශාරීරික අභ්‍යන්තර වෙන්න පුළුවන්. ඒ වුණාට වෛද්‍ය විද්‍යාවට ගියොත් මේ රෝගේ අහුවෙන්නේ නැහැ. ස්කෑන් කරා මොනවද කරා ඒ රෝගේ අහුවෙන්නේ නැහැ. ඒ සමහරලා තියෙන പ്രേත මනුස්ස බලපෑම් වෙන්න පුළුවන්. මේ යන්ත්‍රය තැම්පත් කරලා වන්දනාමාන කරනවා නම් තමන්ගේ හිසේ පටන් දෙපතුල් දක්වාම දිවෙන 890ක් රෝග 990ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවල් දුරු වෙන්න මේ යන්ත්‍රයත් මේ ආරක්ෂාවක් Tamanට නිදුක් නිරෝගී භාවය ලැබෙන ආරක්ෂාවක්. දැන් ඒත් එකම අපි දකිනවා අපේ හඳුරන්නේ මෙතන මේ සුරේකුත් ඔබ වහන්සේ ලබා දෙනවා. මොකද්ද මේ සුරේ? දැන් මම මේ ආරක්ෂා කට්ටලයේම අයත් වෙන තවත් මේ බල සම්පන්නම සුරයක් තමයි මේ රන්තැඹිලි තෙල් සුරය. මේ සුරයත් සීවලි පිරිතෙන් ලක්ෂ වාරයක් පේ කරලා අපි සම කෙනාටම පලන්දන්ට අවකාශය ලබා දීලා තියෙනවා. මේ කට්ලෙට මේ සුරයක් අයිති වෙනවා. ඒ කියන්නේ එකම ඕන කෙනෙක්ට ගන්න පුළුවන්. මේක තමන්ගේ තියෙන බලාපොරොත්තුව මොකද්ද? ඒ බලාපොරොත්තු සෑම දෙයක්ම ඒ සැනින් ප්‍රතිඵල. දැන් ඔබතුමා හිතන්න සීවිලි පිරිත ලක්ෂ වාරයක් පේ කරලා ඒ තියෙන බලය මේක අසීරු කාරණාවක් නෙමේ ලක්ෂ වාරයක් පේ කරන්න. ඉතින් මේ රන්තැඹිලි තෙල අපි හින්දි පැරණි චාරිත්‍රානුකූලවමයි. පේවිලා දැන් රන්තැඹිලි කඩන කෙනත් පේ වෙන්න ඕන. බිමට කඩන්නෙත් ඒක සුබ හොරාවට තමයි ගහට නගින්නත් ඕන. නැගලා බොහොම සද්ධාවෙන් කඩලා බිමට පතිත කරන්නේ නැතිව ඒකත් මේ දැන් ඔබතුමා දන්නවතිනේ මේ නේද? ඉතින් මේ කටයුත්ත ඉතින් බොහොම සද්ධාවෙන් පැරණි චාරිත්‍රානුකූලවම සිඳලා මේ හදන යන්ත්‍රය ගෙලපලන්ද ගත්තොත් තමන්ගේ ජීවිතේ සෑම බලාපොරොත්තුවම සඵල වෙන විශේෂ දරුවන්ගේ මතක ශක්තිය මතක ඥානය බුද්ධිය ලැබෙන්න ධාරණ ශක්තිය ලැබෙන්න මේ යන්ත්‍රය තමන්ගේ ව්‍යාපාර දියුණුව විශේෂයෙන්
දැන් ව්‍යාපාර කරන ඇත්තෝ අපි සම් වෙනකොට මුණ ගැහෙනකොට කියනවනේ අපේ ව්‍යාපාරය දවසින් දවස අගාධයට වැටෙනවා දිනුවක් නැහැ පිරිවරෙන්නේ නැහැ කියලා. මේ සූරය පලන්දගෙන මේ අරස්සාවත් තමන් ව්‍යාපාර ස්ථානයේ හෝ වේවා ආරක්ෂාව දමා ගන්නවා නම් ඒ ව්‍යාපාර දිනෙන් දින බලාගෙන ඉඳී දිනු වේ. දැන් අපේ හඳුරන්නේ එතකොට නිවාස වලට විතර නෙවෙයි ව්‍යාපාරික ස්ථාන ව්‍යාපාරික කියලා පේනවා. ගැන. දැන් තව දෙයක් මම අහන්නේ අපේ හඳුරන්නේ දැන් විශේෂයෙන්ම සමහරක්ලාට කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපේ ගෙදරට අනවින කොඩි වින කළා. එහෙම නැත්නම් අපි කියන අර කතාවට කියනවා මිනි අලු ඉහළ වෙන්න පුළුවන් කිසිම වගාවන් අඩපණ වෙලා මේ වගා පාළු වෙලා මේ තියෙන දේවල් සබ්බ සකමලාම නැති වෙගෙන යන තත්ත්වයටපත් වෙලා තියෙනවා කියන එක. ඒ වගේ කෙනෙක් උනත් මේක අරගෙන තමන්ගේ ගෙදර තිබ්බොත් යම් දියුණුවක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔව් දැන් මේ අපි දැන් අර කතා කරොත් එහෙම දැන් නීච කුල බන්ධන තියෙනවනේ. නීච කුල බන්ධන අපි අනිවාර්යෙන් කැපිය යුතුනේ. කැපිය යුතුමයි. එතකොට ඒ නීච කුල බන්ධන ඇරෙන්න යම් යම් බන්ධන කරලා තියෙනවා නම් ඒ යක්ෂ බලපෑමක් හරි අමනුෂ්‍යයෙක් හරි බන්ධලා ඉන්නවා නම් මේ ආරක්ෂාව දාගත්තොත් ඒ කිසි බලපෑමක් ඒ නිවසට නැහැ. ඒක මම වගකීමෙන්ම සිහිපත් කරනවා. දැන් තමන්ගේ දිනු වෙලා ඉන්න ජීවිත වටන්නනේ ගොඩක් මිනිස්සු නේ තමන්ගේ ඥාතිනේ උතන අංක 1 නේද අංක 1 එතකොට ඒ කරන හුණියන් ආයි මේ ආරස්සාව දැමුවා කියලා කියන්නේ ඒක තැම්පත් කරන්නවත් ඕන අපි මේ පිළිවෙලට ඒක අපි පත්‍රිකාවක් ලබා දෙනවා හැමෝටම නිකන් ගෙදර අරන් ගියා කියලා මේක තැම්පත් කරන්න බෑ ඒ නිසි ක්‍රමවේදයක් තියෙනවා අපි දැන් මේක ලක්ෂ වාරයක් පේ කරනවා පේ කරලා දැන් යන්ත්‍ර බෙදා දීමේ පින්කමත් මහා මංගල්‍යයක් ඒක. දැන් ඔබතුමා සමහරට ඒක අහලා තියවත් දන්නේ නැහැ. මේ සුර පැලැන්දීමේ මංගල්‍ය කියලා. ඒක පැරණි චාරිත්‍රානුකූලව කරන මංගල්‍යයක් මාර්තු 6 7 8 මේ දවස් 3 තුල පන්සලේ සිද්ධ වෙනවා. ඉතාමත්ම සුවිශේෂී කටයුත්තක් විශේෂයෙන්ම මේ කටයුත්ත ඒ කියන්නේ මම මෙතනට ආවයන් පස්සේ දැක්කේ ඉතාමත්ම ඒ කියන්නේ පැරණි පිළිවෙත් ඒ ආකාරයෙන්ම අනුගමනය කරමින් විශේෂයෙන්ම මණ්ඩප හදලා ඒ මණ්ඩපත් මම හිතන්නේ අපේ හඳුනන්නේ කිසිම යකඩ ඇණයක්වත් එදා ගන්න නැතුව තමයි මම දන්න තරමට මෙයා කරන්නේ ඒ විදිහට තමයි ස්වාමීන් වහන්සේ හදලා තිබ්බේ අපි ඒවත් ඔබට පෙන්නනවා ඒ වගේමයි මේ මොහොත නිමිටත් ගෞරවනීය මහා සංඝරත්නයේ පිරිත් පේ කිරීමේ කටයුතු සිදු කරනවා ඒ වගේමයි අපේ හඳුරෝ මට දැනුවත් කිරීම කරපරිදි ඒ සුර බෙදා දීමේ කටයුත්තත් තාමත්ම සුවිශේෂීව සිදු කරන්නේ. අපේ හඳුරන්නේ මම දැන් අහන්නේ දැන් මේක බලන කට්ටියට එන ඊළඟ ප්‍රශ්න තමයි දැන් අපි මේක කොහොමද ගන්නෙ? අපිට කොහොමද ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ? කොහොමද අපේ හඳුරන්නේ කෙනෙක්ට අවශ්‍යතාවය තියෙනවා නම් මේ සීවලී යන්ත්‍රය, ඒ වගේම මේ යන්ත්‍ර රාජ්‍යය සහ මේ ඔබ වහන්සේ අර දෙන අෂ්ටගන්ධ ධූපය මේ සියල්ලක්ම ලබා ගන්න පුළුවන්කම කොහොමද? මේක දැන් කට්ටලේ තමයි අපි නැවත සිහිපත් කරමු. මේක බලන් ඉන්න හැම දෙනාටම දැනගන්න. අපි ලබා දෙන මේ සීවලී යන්ත්‍රය බුදු පහ ළඟ තැන්පත් කරන්න ඕන. වන්දනාමාන උදේ හවස කරන්න ඕන. ගෙදර උදේ හවස බුදුන් වදින ගෙදරක් හැටියට පත් කරගන්න ඕන. ඊළඟට මේ ලබා දෙන තෙල් සුරය අපි කට්ටලේට එකක් ලබා දෙනවා. තව අමතරව ගන්නව නම් ඕන කෙනෙක්ට ඇවිල්ලා පන්සලට වෙලා ගන්න පුළුවන්. ඊළඟට ගේ ආරක්ෂාව සහ ගෙදර අර සෞභාග්‍ය ලැබෙන ඉතාමත් වටින අෂ්ටගන්ධ ධූපය ලබා දෙනවා. මේක සෑම ගෙදරකම තිබිය යුතු ප්‍රබල භූමි ආරක්ෂාවක් ප්‍රබල යන්ත්‍රයක් ඕනම කෙනෙක්ට අපිව දුරකථනයෙන් සම්බන්ධ කරලා මේක වෙන් කර ගන්න පුළුවන්. ඊළඟට ඕනම කෙනෙක්ට මාර්තු 6 7 8 යන දවස් තුනේ වේයන්ගොඩ මේ පන්සල තියෙන විදුලි බල මණ්ඩලයේ අභියස වේයන්ගොඩ පන්සලට ඇවිල්ලා ඕන කෙනෙක්ට මේක ලබා ගන්න පුළුවන්. මේ දවස් තුනේම අපි කලින් මේ වෙලාවත් තීරණය කරා මේ උදේ 8 සිට හවස 5 දක්වා කියලා. දැන් අර විශාල පිරිසක් මේක මේ ආරක්ෂාව ගන්න සාකච්ඡා කරමින් ඉන්න නිසා අපි මේක රාත්‍රී වෙනකම්ම ලබා දෙන්න දැන් දුර ප්‍රදේශවල දැන් මාතර අනුරාධපුර ගාල්ල ඒ විශාල පිරිසක් මේක වෙන් කරගෙන තියෙන දැනටමත් අපි ඔබට සිහිපත් කරනවා මේ ආරක්ෂාව වෙන් කරවාගෙන තමන්ගේ ගෙදර තමන්ගේ දියණුවට තමන්ගේ දරුවන්ගේ දියණුවට විශේෂයෙන්ම විදේශගත වෙලා ඉන්න අය තියෙන රැකියා ප්‍රශ්න ඊළඟට විවාහ දෝෂ දැන් විවාහගත වෙලා ඉන්න දිනත තියෙන සැක සංකාවල් මත ඇති වී තිබෙන ප්‍රශ්න තමන්ගේ ස්වාමියා සුරාවට මත්ද්‍රව්‍යයටපත් වෙලා නේ නොඑක් ප්‍රශ්න තියෙන්නේ ඒ සෑම දෙයකටම විදේශගත වෙලා ඉන්න අයටත් මේක ලබා ගන්න පුළුවන් අපිට කුරිය හරහා මේක ලබා දෙන්න පුළුවන් DHL හරහා
ආගෝ හරහා මේක ලබා දෙන්න අපි දැන් විශාල පිරිසක් ඉල්ලුම් කරලා තියෙනවා. අපි ලබා දෙනවා. ඒ නිසා අර Tamanට එන්නම පසු කෙනෙක්. මම කියන්නේ මේක ඇවිල්ලා මේක දිහා බලලම පන්සලනේ. පන්සලට ඇවිල්ලා මේක ඇස් දෙකෙන් බලලා මේ මංගල්‍ය කොහොමද කරන්නේ? ඒ පිළිවෙල බලලා Taman එතකොට වැටහෙනවනේ විශ්වාසනේ. තියෙන්න ඕන. ඒක තමයි ප්‍රධානම කාරණා. මම දැන් මට දුරකථනයේ කතා කරද්දී මම කියන්නේ ඔබතුමා දැන් අදක උදේ කතා කරා යාපනයේ ඉඳන් මහත්තයෙක්. කොච්චර දුරක්ද වේයන්ගුරට? මම මේක වටින යන්ත්‍රයක් හාමුදුරනේ මම අනිවාර්යෙන් එනවා කිව්වා. මම කියන්නේ හැමෝටම ඇවිල්ලා මාතු 6 7 8 මේ දවස් තුනෙන් දවසක ඇවිල්ලා මේ යන්ත්‍රයේ තියෙන වටිනාකම තේරුම් අරගෙන ඒක අවබෝධ කරලා මේ යන්ත්‍රය ලබා ගන්න කියන කාරණාව. මාර්තු 6 7 8 මේ දින තුනේදී තමයි මේ සීබලි යන්ත්‍ර රාජ්‍ය ඒ වගේමයි සුර රාජ්‍ය සහ ආරක්ෂක ද්‍රව්‍ය අඩංගු නිවෙස් ආරක්ෂාව ඒ වගේමයි සුගන්ධ ධූපය මේ සියල්ලක්ම ලබා ගන්නට හැකියාව තියෙන්නේ. ඔබ යම් විදියකින් මේ දිනවලදී මේ ස්ථානයට මේ විහාරස්ථානට පැමිණියත් ඔබට දැක බලා ගන්න පුළුවන් මේ වැඩ කටයුත්ත සිදුවන්නේ කොහොමද කියලා. අපි හඳුනන්නේ මේ මොහොතේත් ඒ සුවිශේෂී වැඩ කටයුත්ත සිදුවන මොහොත. ඔබ වහන්සේ එම්නම් පැහැදිලිව සඳහන් කරන්නේ මාර්තු 6 7 8 මේ දින තුනේ තමයි ලබා ගන්න පුළුවන් කියන්නේ. මාර්තු 6 7 8 මේ දවස් තුනේ උදේ 8 සිට අපි ආරම්භ කරනවා. පැලැන්දීමේ මංගල්‍ය සහ බෙදා දීමේ මංගල්‍යමේ කටයුත්ත පැරණි චාරිත්‍රානුකූලවමයි මේ සිද්ධ වෙන්නේ. දැන් ඔබට යම් ගැටලුවක් තියෙනවා නම් සහ මේක වෙන් කරගන්න අවශ්‍යතාවය තියෙනවා නම් අපි ගෞරවනීය රේවත වෙදහාමුදුරන්ගේ දුරකථන අංකය සඳහන් කරනවා. ඒ දුරකථන අංකයට ඇතුමත් ලබා දීලා ඔබේ මේ කට්ටලේ වෙන් කරගන්න. මොකද අපි අර කතාවට කියන අපේ හඳුනන්නේ අපායට ගියත් වෙලාසන යන්න ඕනේ කියලා. මොකද පසුතැවෙන්න එපා. මේක ආයිමත් ඔබේ ජීවිතයට ලැබෙන අවස්ථාවක් නොවෙන්නත් පුළුවන්. මේ පළවෙනි අවස්ථාව වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔබ ඒ ශුණකින්ම ගෞරවනීය රේවත විදහාඳුරන්ට දුරකථන ඇමතුමක් ලබා දීලා ඔබේ කට්ටලේ වෙන් කරගන්න. වෙන් කරගත්තයින් පස්සේ ඔබට පැහැදිලිව මාර්තු 6 7 8 ඒ දින තුන පුරාවට කැමති දිනයකදී ඔබට ඒක ලබා ගන්න පුළුවන්. ලංකාව විතර නෙවෙයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සඳහන් කරා විදේශගත වෙලා ඉන්න ඔබටත් මේ කට්ටලේ ලබා ගන්න පුළුවන්කම තියෙනවා කියලා පහසුම ක්‍රමවේද උන්වහන්සේ සඳහන් කරා. අපේ හඳුනන්නේ අපි කතාව නිමාවටපත් කරන්නත් ඕනේ. ඔබ වහන්සේ තනකදී කිව්වා මේ යන්ත්‍ර මන්ත්‍ර දේවල් වගේම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලටත් මේක වැදගත් කියන එක. විශේෂයෙන්ම අපේ විභාග තියෙන දරුවන් බව ඉන්නවා. මේ මෑත කාලයේ සහ මේ ඉදිරි කාලයේදී ශිෂ්‍යත්ව විභාගයේ තියෙනවා, අපොස උසස් පෙළ විභාගයේ තියෙනවා. මේ නොයිකුත් ඊට උසස් අධ්‍යාපන විභාග දෙන කට්ටිය ඉන්න පුළුවන්, විශ්වවිද්‍යාල මේ විභාග දෙන කට්ටිය ඉන්න පුළුවන්. මේ කට්ටියටත් මේ යන්ත්‍ර රාජ්‍ය, සුර රාජ්‍ය වැදගත් වෙනවාද? මේ සුරය අපි මම අර මුලින් කිව්වත් වගේම සෑම දෙයකටම ඉතා වටින බල සම්පන්න සුරයක්. ඒ අතර විභාග වලට මුහුණ දෙන ළමයින්ට ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ, උසස් පෙළ, විශ්වවිද්‍යාල ඉගෙන ගන්න. මේ දරුවන්ගේ මතක ශක්තිය, ධාරණ ශක්තිය ලැබෙන්න. දැන් ඔය ශිෂ්‍යත්ව විභාගයේ ලියන ළමයින්ට සාමාන්‍ය පෙළ විභාගයේ ලියන ළමයින්ට වගේම අර පොඩි ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි අර පාඩම් කරන දේ අමතක වෙනවා. මතක හිටින්නේ. සෙල්ලමට බර වැඩි. ඊළඟ තමයි දැන් ශිෂ්‍යත්ව විභාග ලියන ගොඩක් අම්මලා අපිට කියන්නේ දරුවාට හොඳට ඉගෙන ගන්න පුළුවන් හාමුදුරනේ. පන්තියේ පළවෙනිය. හැබැයි විභාගයේ ලියලා තියෙන්නේ වැරදි උත්තර. ඔය කාරණා මම මේ වෙලාවේ සිහිපත් කරනවා. දරුවා දැන් ශිෂ්‍යත්ව විභාගයේ ලියන දරුවා ප්‍රශ්නයේ තේරුම් ගන්න කලබලයි. තේරුම් ගන්න ලියන්නේ වැරදි උත්තරේ. තප්පර ගානක් ගියාම තමයි සමහර විනාඩියක් ගානක් ගියාම තමයි හරි උත්තරේ මතක් වෙන්නේ. ඒ කලබලතාවය නේ කලබලයටපත් වීම ප්‍රශ්නය හරියට තේරුම් ගන්න නැතිව උත්තර ලියන්න ගියාම අන්ත විභාගය අසමත්. මතක ශක්තිය, ධාරණ ශක්තිය ලැබෙන්න විභාග වල ඉහළින්ම ලකුණු ලබාගෙන ජයග්‍රහණය ලබා කර ගන්නට මේ රන්තැමිලි තෙලි සුරය ප්‍රබල සුරයක් වෙනවා. පැහැදිලිවම සාමාන්‍ය දැනීමක් තියෙන කෙනෙක් පවා දන්නවා අපේ හඳුරන්නේ සීබලි මහරහතන් වහන්සේ කියලා කියන්නේ ලැබීමේ අග්‍ර ගෞරවනීය රහතන් වහන්සේ කියන එක. ඉතින් ඒ අපි සාක්ෂි සාධක සහිතව ගෞරවනීය ස්වාමීන් වහන්සේ වසර 30ක වගකීමක් සහිතව තමයි මේ වගකීමෙන් යුතුව මේ දේවල් ලබන්නේ. අනෙක් කාරණා තමයි මහත්තයා දැන් මම මුලින් කිව්වා වගේ ගොඩක් පිරිසක් කියන්නේ අපි ගෙවල් ආරසා කර ලක්ෂ ගාණක් ගියා හාමුදුරනේ වැඩක් නැහැ. සමහරට අපිට කඳුළු වෙනවා. ඉතින් අර මිනිස්සු අඬා කියනකොට ඉතින් මම තීරණය කරගයි අර සුළු මුදලකට මේ ඔබතුමා දකින්න ඇති පන්සලේ දෙවෙනි මේ ධර්මශාලාවේ මහල මේ සකස් කරමින් දැන් ඉස්සරහට බලාපොරොත්තු වෙනවා. ඒක උඩම ඉන්නේ හිඳි පිළිමයක් 18 රියන්. ඉතින් මේ කටයුත්ත පන්සලේ සිද්ධ කරන ඉස්සරහට
ඉතින් මම කල්පනා කරා ඊටාම සුළු මුදලකට මේ ආරක්ෂාව අපි ලබා දෙන්න ඕන කියලා. මොකද මමත් මේ අඳුන බලන හාමුදුරුවෝ කෙනෙක්නේ. බදාදාය සෙනසුරාදා විශාල පිරිසක් එනවා. අපිත් යන්තම ශාස්ත්‍ර විද්‍යාව කරනවා. අපි කෙනෙක් දුප්පත් කෙනෙක් ආවොත් අපි කොහොමද කියන්නේ මෙච්චර ගණක් අපි යනවා කියලා. ඒක සාධාරණ නෑ. ඒ නිසා මම තීරණය කරා මේ සුළු මුදලකට මේ ආරක්ෂාවම ලබා දෙන්න තීරණය කරා. හොඳයි. ඒ උන්වහන්සේගේ මේ අපි විශිෂ්ට වූ ප්‍රාර්ථනාව එක්ක තමයි මේ වැඩ කටයුතු මේ ආකාරයෙන් සිදු වෙන්නේ. නැත්නම් හඳුරන්නේ වෙන තැනකට ගියා නම් මම හිතන්නේ ලක්ෂ ගානක වටිනා මේ අපි මම වචන කියන්න පැකේජ් එකක් කියලා අපිට සදාන් කරන්න පුළුවන් මේක. නමුත් ගෞරවනීය මේ අපේ රේවත විදාහඳුරෝ මේ සියල්ලක්ම ඉතාමත්ම සාධාරණ මුදලකට තමයි ඔබට ලබා දෙන්නේ. ඒ නිසා තමයි අපි විවිධ පිටින් මේක මතක් කිලිව කරන්නේ මේක මග අරගන්න එපා. ඔබේ ජීවිතේට වටිනාම අවස්ථාවක් තමයි මේ හම්බ වෙන්නේ. ඒ නිසා මේ වටිනා අවස්ථාවෙන් ඵල ප්‍රයෝජන ගන්න ඔබට මම හිතන්නේ පිංසිට පහළ වේවා කියලා තමයි අපිට මොකද පිනක් තියෙන්න ඕනේ හඳුරන්නේ මේ වගේ දෙයක්කට සම්බන්ධ වෙන්න. පුංචි මුදලක් ගියා මොකද අද අපිට කඩේකට ගිහිල්ලා අපි හඳුරන්නේ කිසිම දෙයක් නොමිලේ ගන්න බෑ. ඒක නිසා මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ මුදලට මේ ආකාරයට මේ දේවල් ලබා දෙන්නේ. අපි හඳුරන කතාව නිමාවටපත් කරන්නත් ඕනේ. වහන්සේ සදාන් කරපු දෙයක මම මොකද අපිට තව වහන්සේ গুপ্ত ශාස්ත්‍රය සහ ජ්‍යොතිෂය මේ සියල්ලංගින්ම වැඩ කරන්නා වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් වහන්සේ ගාව දැනගන්න හැකියාව ලැබුණා මේ අඳුන සුවිශේෂී අඳුනක් තිබෙනවා කියලා. අපි මේ පිළිබඳව පස්සේ කතා බහ සිදු කරන්න ඕනේ. මොකද අපිට තවත් දේවල් ඒ හරහා කතා බහ කරන්න තියෙන නිසා. නමුත් අපි මූලිකත්වයේ දුන්නේ අද මේ වැඩසටහනට. අපි හඳුන්වන්නේ අවසාන වශයෙන් ඔබ වහන්සේට දසත ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව නරඹන අපේ ප්‍රේක්ෂකයන්ට මොකද්ද කියන්න තියෙන්නේ? අපි මේ වෙලාවේ පුණ්‍ය අනුමೋದනා කරන අපි හොයාගෙන ඇවිල්ලා මේ කටයුත්ත ගැන ආරංචි වෙලා ඇත්තටම මේක මහත්තයා තමන්ගේ ගෙදර තිබිය යුතු බල සම්පන්න ආරක්ෂාවක්. මේක ලේසි පාසු නෑ මේ කටයුතු කරන්න. ලක්ෂ වාරයක් ජීවත් කරන්න ඔබතුමා හිතන්නකෝ උදේ රෑ ස්වාමීන් වහන්සේ කොච්චර මහන්සි වෙන්න ඕනද? පිරිත් කියන්නේ කොච්චර මහන්සියක්ද? ඒ කැපකිරීම අපි ඒ අභියෝගය බහරගත්ත අසරණ මිනිස්සු වෙනුවෙන්. ඉතින් ඒ කටයුත්ත අර තියෙන ජීවිතයේ තියෙන සියලු බාධක තියෙනවනේ. දැන් සමහර දරුවෝ ඉන්න විවාහය ප්‍රමාදයි කියනවා. නේ? ඒ තමන්ගේ ජීවිතයේ බල විවාහ දෝෂ නේ ඊළඟට ළමන්ගේ තියෙන බාලගිරි දෝෂ ඊළඟට දැන් තව ප්‍රශ්න කීපයක් තියෙනවානේ ඔය අම්මා කෙනෙක් තමට වෙන්න බෑ කියලා. දරුවෝ ඇති ප්‍රශ්න. ඒකට ප්‍රබල යන්ත්‍රයක් සූර්යයක් මේක. ඒකටත් විශේෂ හැම මං කිව්වේ හැම දෙයකට විවාහ දෝෂවල ඉඳ කලු කුමාර දෝෂය තරුණිය විශාල ප්‍රශ්නයක් මේක. දැන් කලු කුමාර දෝෂය තියෙන කෙනෙක්ට ප්‍රධාන කාරණා කිහිපයක් තියෙනවා. ඒක මම අර කියන්නේ මේ අර හංගර නෙමෙයි. ප්‍රධාන තියෙන හිසේ කැක්කුම. කොන් දෙක කැක්කුම. යටිබඩේ වේදනාව. ඊළඟට ඔය දද කුෂ්ඨ කියන එක ශරීරයේ සමේ රෝගයක් වෙනවා. ඊළඟට තද නිදිමත ගතිය කේන්තියනවා. කිසිම කෙනෙක් පෙන්වන්න බෑ. නිදියන්නම තමයි බර. ඒ කලු කුමාර දෝෂයටත් මේක ප්‍රධාන සූර්යයක් බවට පත් වෙනවා. ඒකට විවාහ වෙන්න බෑ. විවාහ වෙලා ඉන්න අයට මේ සමගියෙන් ජීවත් වෙන්න බෑ. සමීප සම්බන්ධතා තියාගන්න බෑ. සම්බන්ධතා තියාගන්න බෑ. මේ සෑම දෙයකටම යස ඒසොරු බන මේ ධන භවභෝග ලැබෙන්න නඩුහබ විශේෂයෙන් අපි සිහිපත් කරන්න ඕන. නඩුවෙන් ජයග්‍රහණය කරගන්න පුළුවන් මේ ප්‍රබල සූර්යයක් මේක. ඒ නිසා තමන්ගේ හිතේ තියෙන බලාපොරොත්තුව මොකද්ද? ඒ සෑම දෙයක්ම ඉටු වෙන ප්‍රබල ආරක්ෂාවක් තමයි මේ සීවලි යන්ත්‍රය. මේ රන්තබිල තේ සූර්යයක් තියෙනවා. එහෙනම් ඔබේ හිතේ තිබෙනා වූ බලාපොරොත්තුව මොකද්ද? ඒ සෑම බලාපොරොත්තුවකටම ගෞරවනීය ස්වාමීන් වහන්සේ සඳහන් කර පරිදිම හරියන එකම ප්‍රතිකර්මය සහ එකම දේ තමයි මේ සිවිලි යන්ත්‍ර රාජ්‍ය, ඒ වගේම මේ සුර රාජ්‍ය සහ ඒ සුගන්ධ ධූපය සහ ආරක්ෂක කට්ටලය. ඉතින් මේක ඔබට ලබා ගන්න අවශ්‍යතාවය තියෙනවා නම් අපි ගෞරවනීය රේවත විදාහඳුරන්ගේ දුරකථන අංකය සඳහන් කරනවා. ඒ දුරකථන අංකයට ඇමතුමක් ලබා දීලා ඔබ වෙන් කර ගැනීම සිදු කරගන්න මාර්තු 6, 7, 8 මේ තිදින පුරාවට ඔබ කැමැතිම පහසු දිනයක ඔබට ඒක ලබා ගන්න හැකියාව තිබෙනවා. අපි හඳුනන්නේ අපි කතාව නිමාටපත් කරමු. කාල වේලාවත් ඉක්මවා යන නිසා විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ විශ්වයපතේ අපි හඳුනන්නේ ඉතාමත් ගැඹුරු වූ සහ විශාල වූ මේ විශ්වයපතයක්. අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ගොඩක් දේවල් තියෙන මේ කාලේ මදි. ඇත්තටම මොකද গুপ্ত ශාස්ත්‍රය පිළිබඳව ඔබ වහන්සේ වැඩ කටයුතු කරන නිසා මම අපි මේ පිළිබඳව ඉදිරියේදී කතා බහ කිරීමේ බලාපොරොත්තුවත් එක්ක අද අපි සමු ගැනීම සිදු කරන්නේ. එhmenan අවසානයේදී ඔබට මතක් කරනවා මේ අවස්ථාව මග අරගන්න යන්න එපා. ඔබ අනිවාර්යෙන්ම මේ සීවලි යන්ත්‍ර රාජ්‍ය, ඒ වගේම මේ සුර රාජ්‍ය සහ
ඒ සුගන්ධ ධූපයේ ආරක්ෂක කට්ටලය ලබා ගන්න අපේ ගෞරවනීය රේවත ස්වාමීන් වහන්සේගේ දුරකථන අංකයට නැවතමක් ලබා දීලා වෙන් කර ගැනීම සිදු කරන්න. ඔබට වේයන්ගොඩ නගර මැදීම ඉතාමත්ම පින්බර සුවිශේෂී පිම්බීමක්. මේ පිම්බීමට අවිල්ලා ඒ කටයුත්ත විදුලි බල මණ්ඩලය අසල අර හැමෝම අහනවා මේ පන්සල කොහෙද කියලා. දැන් වේයන්ගොඩ ටවුමේ තියෙන විදුලි බල මණ්ඩලේ ළඟ තියෙන ගුණසිරි සංගබෝ මහා විහාරය හැමෝම දන්න වේයන්ගොඩ පුස්තකාලේ පන්සල කියලා. ඒ පන්සලට ඇවිල්ලා ඔබට ලබා ගන්න පුළුවන්. ඉතින් අපි කතාව නිමාවටපත් කරමු. අපේ ආන්දරෝ දහසකට රාජකාරි මැද්දේ මේ මොහොතේත් මම හිතන්නේ නිදිවර්ජිතව අපේ ආන්දරේ ලේසි නෑ. අනිත් එක නොනවත්තා. එක දිගට මේ මොන බාධකාවත් ඒ සියලු බාධක ජයග්‍රහණය කරමින් ඔබ වහන්සේ මේ කටයුත්ත සිදු කරන්නේ. එක දිගටම මේ පිරිත් අපි මේ කටයුත්ත අද මධ්‍යම රාත්‍රියේ අපි නවත්තනවා. එහෙමයි. මොකද මේ අර ශබ්ද විකාශන ප්‍රශ්නයක් තියෙනවනේ 10ට නවත්තන්න ඕනේ කියලා. ආයි කටයුතු ඔව්, නිසා ඒක විතරක් නවත්තනවා. අනිත් සෑම මොහොතකම උදේ පාන්දර 5 ඉඳන්. පහේ ඉඳන් සිදු කරනවා. ඉතින් ඒ සුවිශේෂී කටයුතු සිදු කරන්නේ මේ මොහොතේටත් ඒ කටයුතු සිදු වෙනවා. ඉතින් උන්වහන්සේ ඒ සියලු කටයුතු මැද්දේ තමයි අද දවසේ දසත ප්‍රොඩක්ෂන් YouTube නාලිකාවට අවස්ථාව ලබා දුන්නේ. ඒ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අපි ගෞරවනීය රේවත විදහාඳුරන්ට නමස්කාර පූර්වක පුණ්‍යානුමෝදනා සිදු කරනවා. අවසරයි අපේ ආන්දරනේ. තෙරුවන් සරණයි. හරි එහෙම නැත්නම් අපි සමුගෙන යන්නේ සූදානම් වන්නේ සමුගෙන යන්න කලින් මතක් කරනවා දසත ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව තවමත් ඔබ subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න bell button එක click කරන්න අමතක කරන්න එපා. ඒ වගේමයි දසත ප්‍රොඩක්ෂන් TikTok follow කරන්න like කරන්න. මේ සෑම දෙයක් එක්කම තවත් මෙවැනි සුවිශේෂී වැඩසටහන සමග හමු වීමේ බලාපොරොත්තුෙන් අදට අපි ඔබෙන් සමු ගන්නවා. ආයිබෝවන්.